තරුණ කාලේ ගන්න ලේසි තීරණ අනිවාර්යයෙන්ම තමන්ව අමාරු ජීවිතවලට ගෙනියනවා. තරුණ කාලේ ගන්න ලේසි තීරණ අමාරු ජීවිතවලට ගෙනියනවා. පහසු තීරණ අමාරු ජීවිත. ඩිසිප්ලින් එක කියන්නේ what you want now versus what you want most. ඔයාලට දැන් අවශ්‍ය දේද නැත්නම් ඔයාලට ඇත්තටම ලොකුවටම අවශ්‍ය දේද කියන එක තීරණය. ඇත්තටම ඕනේ වෙලාවක අපිට ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවානේ. මේ ජීවිතේ ඕනෑම ඕනෑම මොහොතයක් ගත්තාම අපිට ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවා. ඉතින් ඉන්නවා මේ ඇත්තට මේක මහා බරපතල දෙයක් කියලා හිතන්න එපා. යම් නිශ්චිත කාලයක් පොඩි කාලයක් මේකට මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඉන්නවා මේ ඇත්තට මේක මහා බරපතල දෙයක් කියලා හිතන්න එපා. යම් නිශ්චිත කාලයක් පොඩි කාලයක් මේකට මහන්සි වෙන්න ඕනේ. හරියට ඉගෙන ගන්න ඕනේ. අනවශ්‍ය දේවල් නැතුව ඉගෙන ගන්න ඕනේ. අවශ්‍ය දේවල් හරියට ඉගෙන ගන්න ඕනේ. අවශ්‍ය දේවල් හරියට ඉගෙන ගන්නවා නම් අනවශ්‍ය දේවල් නැතුව අවශ්‍ය දේවල් හරියට ඉගෙන ගන්නවා නම් ඔයා ඒ දෙයට ටිකක් ફોකස් කරලා හොඳට අවධානයෙන් අහන් ඉන්නවා නම් මම මේ වචන ටික මම මේ කියන්නේ හැමදාම මේ අන්තිම විනාඩි ටිකේදී මේක අහන්න වටිනේ උන් ටිකට නේ. ඒ කියන්නේ මුල් ටික තමයි මේකේ ගේමක් ගහන්නේ උන් ටික. අය කතා කරන්න දෙයක් නැහැ ඒකේ. ඒ කියන්නේ ඔයාට මේකේ වෙන්න ඕනේ මූලික දේ තියෙනවා. දැන් ඇත්තටම මේ වෙද්දි මේක බලාගෙන ඉන්නේ. දැන් මේ නිදිමත එනවා, බඩගින්න එනවා, මිනිස්සු වෙලා කතා කරනවා, ගෙදර මිනිස්සු කතා කරනවා. ඇත්තටම ඕනේ වෙලාවක අපිට ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවානේ. මේ ජීවිතේ ඕනෑම ඕනෑම මොහොතයක් ගත්තාම අපිට ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවා. ඒ තමයි ලේසි තීරණේ, අමාරු තීරණේ. ඒ කියන්නේ ලේසි තීරණේ මොකද්ද? පොඩ්ඩි නිදිමතක් ආපු ගමන් ටක් ගන්න ඉදිය ගන්න එක වහලා දානවා. ලේසි තීරණේ. පස්සේ බලනවා. ලේසි තීරණේ. කෑම කන්න කතා කරනවා ටක් ගාලා කියලා කෑම ටික කරනවා. ලේසි තීරණේ. අපහසු නැති තීරණේ. අපිට ඕන නම් ඕනේ වෙලාවක ජීවිතේ ඕනෑම වෙලාවක තීරණ දෙකක් ගන්න. ලේසි තීරණේ, අමාරු තීරණේ. තරුණ කාලේ ගන්න ලේසි තීරණ අනිවාර්යයෙන්ම තමන්ව අමාරු ජීවිතවලට ගෙනියනවා. තරුණ කාලේ ගන්න ලේසි තීරණ අමාරු ජීවිතවලට ගෙනියනවා. පහසු තීරණ අමාරු ජීවිත. අමාරු තීරණ පහසු ජීවිත. තරුණ කාලේ අපිට හිතෙන්නෙම ටක් ගාලා සැපේ ඉන්න. පහසු තීරණයක් ගත්තොත් අමාරු ජීවිතයක්. අමාරු තීරණයක් ගත්තොත් පහසු ජීවිතයක්. ඒ නිසා තීරණයක් ගන්න දවසකට අවස්ථා ලක්ෂයක් වෙනවා තීරණයක් ගන්න. ඕනේ මේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න හැම විනාඩියකදම තීරණයක් ගන්න එනවා. හෙටුදේ පන්ති යනවා නැගිටලා පන්ති යනවද නැද්ද? තීරණයක් යනවා. හෙටුදේ යාළුවෙක් ට්‍රිප් එකක් යන කතා කරනවා යනවද නැද්ද? ආතල් එකක් ගන්නවද නැද්ද? ෆිල්ම් එකක් තුනක් බලන්න හිතාගෙන ඉන්නව ගන්නවද නැද්ද? හැම වෙලාවෙම පහසු තීරණයක් සහ අපහසු තීරණයක් එනවා. ආතල් එක සහ ආතල් නොවන එක තෝරගන්න වෙනවා. ඔය හැම එකෙම ඔය අමාරු තීරණේ ගත්තොත් ඔයා කොහොම හරි මේක කරගෙන යන්න ගියොත් අමාරු තීරණ කීපයක් ඉදිරි ගන්නවා කියන්නේ ඔයාව අනිත් මිනිස්සු ගොඩකට වඩා උසලා තියෙනවා. පහසු තීරණ අමාරු ජීවිත. අමාරු තීරණ පහසු ජීවිත. තරුණ කාලේ තමයි ඔක තියෙන්නේ. අර මම කලිනුත් කිව්වා වගේ ඩිසිප්ලින් එක කියන්නේ what you want now versus what you want most. ඔයාට දැන් අවශ්‍ය දේද නැත්නම් ඔයාට ඇත්තටම ලොකුවටම අවශ්‍ය දේද කියන එක තීරණය කරන තමයි ඩිසිප්ලින් එක කියලා කියන්නේ. අර බොඩි සෙරමනි එකේදී ප්‍රොෆෙසර් කපිල ප්‍රයාසගේ කතන්දරෙත් මම ඔයාලට දීලා මම ඔයාලට මේකදී ඒකදී කියන්නත් ඒකමයි. what you want now දැන් ඔයාට තියෙන ආතල් එක ගන්න ඔයා දැන් තියෙන අවස්ථාව ටික විනාශ කර ගන්නවද? නැත්නම් what you want most ඔයාට ඇත්තටම ගන්න පුළුවන් දෙයට ඔයා යන්න ඒ ටික පාවිච්චි කරනවා. ඔක්කොම එකයි.